Hello friends, welcome to DXCVLX Studio. අද වීඩියෝ එකෙන් අපි බලමු එහෙනම් ඩයලොග් අලුත් සිම් එකකට තියෙන හැම ෆ්‍රී ඩේටා ඔෆර් එකක්ම. මම කිව්වේ ගන්න පුළුවන් හැම ක්‍රමයකටම ඩේටා ගන්න විදිය. මේක all in one වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක හැදුවේ ඔයාලගේ කාලේ නාස්ති නොකර හැම ඔෆර් එකක්ම එකම තැනකින් බලා ගන්න පුළුවන් විදියට. මේ වීඩියෝ එකේ විශේෂයෙන්ම අලුත් සිම් එකක් ගත්ත අයට වගේම සමහර විට ඔයාගේ පරණ සිම් එකටත් මේ ට්‍රික් එක යූස් කරලා ඩේටා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එක බලන ඔයාට විශේෂ දෙයක් කියන්න තියෙනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා මේ දේ හොඳට අහලා වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ තියෙන සමහර ඔෆර් එකකට එකක් සම්බන්ධයි. ඒ කිව්වේ ඔෆර් එකක් දැම්මම ඔයාට ගන්න තියෙන අනිත් ඔෆර් එක නැති වෙනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලලා ඔයාට හරියනම ඔෆර් එක ගන්න. පළවෙනි ෆ්‍රී ඩේටා ගන්න පුළුවන් ක්‍රමය තමයි මෙන්න මේ ඩිස්ප්ලේ වෙන කෝඩ් එක ඩයල් පෑඩ් එකේ ඔයාලා ඩයල් කරන්න. ඊට පස්සේ ඔයාට 1.5 GB ලැබෙනවා. ඔයාලට මම කලින් කිව්වා වගේ මේ ඔෆර් එක ඔයාලා දාන්න යන්න එපා. ඊළඟට පෙන්නන ඔෆර් ටිකත් මේ ඔෆර් එකට සම්බන්ධයි. ඒකෙන් වෙන්නේ ඔයාට හරියන ඔෆර් එක ඊළඟට තිබ්බොත් ඒක ගන්න තියෙන chance එක නැති වෙන එක. හරි එහෙනම් මම හිතනවා මේ කෝඩ් ටික නම් ඔයාට ගොඩක් වටීවි කියලා. මම නකින්නේ කියන්නම් පළවෙනි කෝඩ් එකෙන් වෙන්නේ ඔයාට GB 30ක් any time ලැබෙනවා මාස 3ක්. හැබැයි WhatsApp Facebook විතරයි. ඒ කියන්නේ මාසෙට 10 GB ලිමිට් එකක් එක්ක මාස 3ක් ලැබෙනවා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට මේ දෙවෙනි කෝඩ් එක නම් වැඩක්ම නැහැ. මේකෙන් වෙන්නේ ඩයලොග් to ඩයලොග් විනාඩි 100ක් ලැබෙන එක මාස 3ක්. තුන්වෙනි කෝඩ් එක තමයි මාස 3කට 1 GB හම්බ වෙන එක. මේ හම්බ වෙන්නේ anytime data. මේ ඔෆර් එකත් වැඩක් නැහැ. මොකද මාස 3ක් 1 GB තියෙන්නේ නැහැනේ. ඊට වැඩිය හොඳයි ඔයාට anytime data ඕන නම් මුලින්ම කිව්වා 670 කෝඩ් එක ගහලා 4G speed එකක් තියෙන data ඔෆර් එක ගන්න එක. ඒකත් 1.5 GB. ඉතින් මම නම් කියන්නේ ඔයාලා පැකේජ් එකක් දාලා නැත්තම් මාසේ පැකේජ් එකක් දාලා තියෙනම් ඒත් ඔයාලා මේ 30 GB ඔෆර් එකක් ගන්න. ඒක විතරයි මේ ඔෆර් ටිකෙන් ගන්න පුළුවන් උපරිම හරියක් කරන්න පුළුවන් ඔෆර් එක. මොකද කිව්වොත් ඔයාට පුළුවන් VPN එකක් ගහලා මේ මාසෙට හම්බ වෙන 10 GB වලිනුත් ඉන්ටර්නෙට් යන්න. මේ ඔෆර් එක දාලා VPN ගහන්න ඉන්න අයට කියන්නේ අපේ channel එකේ තියෙනවා මේ ළඟදි දාපු VPN වීඩියෝ එකක්. ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ විදිහට VPN එකක් ගහන්න. මේ ඔෆර් එක පැකේජ් එකක් දාපු අයට ගත්තා පාඩු නැහැ. මොකද ඉතින් ඔයාට අනිත් මාස දෙකට WhatsApp Facebook තියෙනවනේ. ඕන්න YouTube පැකේජ් එකක් විතරයි ඔයාට දාන්න තියෙන්නේ. ඒක නිසා ඔයා හොඳට මොලේ කල්පනා කරලා ඔයාට බෙස්ට්ම ඔෆර් එක ගන්න. ඊළඟට බලමු ඔයාගේ SIM එකට තව 2 GB free data ගන්න කොහොමද කියලා. ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ description එකේ තියෙන WhatsApp channel එකට ගිහින් ඔයාට suggest වෙන chat එකේ තියෙන wow app link එකෙන් ඒ app එක දාගන්න එක. මේක Play Store එකට මුලින්ම suggest වෙන්න ඔයාලා wow එක දාගෙන නැත්තම් දාගෙන තියෙනම් ඔයාලා wow එකෙන් log out වෙන්න මතක ඇතුව ඊට පස්සේ ආයෙත් කරන්න ඕන WhatsApp channel එකට ගිහින් ඒ link එක තියෙනවනේ. ඒ link එකෙන් ආයෙත් wow app එකට ගිහිල්ලා register වෙන එක. සමහර විට ඔයා මේ වීඩියෝ එක බලන දවස් එක්ක ඔයාට 3 GB වගේ data හම්බ වෙන්නත් පුළුවන්. මොකද කිව්වා මමත් දැකලා තියෙනවා new sim offer කියලා 2 GB දෙනවා කිව්වොත් එන 3 GB තියෙනවා. ඒක කාලෙන් කාලෙට වෙන දෙයක්. ඒ කියන්නේ referral හරහා ගියොත් වැඩිපුර data හම්බ වෙන වගේ scene එකක් තියෙන්නේ. ඔයා පරණ sim එකක් තියාගෙන මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මේ දැන් පෙන්නන ක්‍රම ටික තියෙනවා try කරලා බලන්න. ඒ වගේම අලුත් sim එකක් තියෙන අයත් මේ ක්‍රම ටික අනිවාර්යෙන් මේ try කරලා බලන්න. මොකද මේ ක්‍රම වලින් සමහරක් 100% sure කරන්න බෑ. සමහර ඒවා පුළුවන්. මුලින්ම අපි ෂුවර් කරන්න බැරි ටික බලලෙමු. හරි. මුලින්ම ඔයාලා මේ මම පෙන්නන නම්බර් එකට මේ මම දාන විදිහට මැසේජ් එකක් දාලා බලන්න. මේ හැම විදිහකටම ෆ්‍රී ඩේටා මැසේජ් එකක් යවන්න. මොන ක්‍රමයකට හරි යවලා මේ ඔෆර් එක ඔයාලට තිබ්බොත් ඔයාගේ SIM එකට මේ වෙලාවෙම හරි නැත්නම් දවස් දෙකකින් තුනකින් වගේ හරි ෆ්‍රී ඩේටා ප්‍රොමෝ කෝඩ් එකකට අදාළ ඩේටා ඔෆර් එකක් හරි නැත්නම් ප්‍රොමෝ කෝඩ් එකක් හරි එනවා. ඒ කියන්නේ මේක මේ ඇක්ටිව් තිබ්බොත් ඔයාට ඒවි නැත්නම් දවස් දෙක තුනකින් ඒ ඔෆර් එක ඔයාට ඒවි අනිවාර්යයෙන්ම. ඉතින් මේකත් 100% ෂුවර් කරන්න බෑ ඔයාගේ SIM එකට ඒවි කියලා. ගොඩක්ම පරණ SIM එකක් තියෙනම් මේ ඔෆර් එක ඔයාගේ SIM එකට ඒවි. අලුත් SIM එකකට නම් ෂුවර් කරන්න බෑ ඉතින්. මොකද SIM එක අලුත්නේ. ඒ කාඩ් දාලා නැති නිසා ඔෆර් එක නැති වෙන්නත් පුළුවන්. ඕකටත් ඔයාලා මේ කෝඩ් එක try කරලා බලන්න. ඊළඟ කෝඩ් එක ගන්නවා යන ඩයල් පෑඩ් එකට. ඒකට ගිහින් මේ මම ගහන කෝඩ් එක ගහලා ඔයාගේ SIM නම්බර් එකට දාලා නම්බර් එක ටයිප් කරලා send කරන්න. ගොඩක් අය මේ ක්‍රමේ දන්නේ නැති නිසා පරණ SIM තියෙන අයට නම් මේ ට්‍රික් එක වැඩ කරා. ඉතින් ඔයා එහෙම ගහලා ඔයාගේ SIM එකට තියෙන ඔෆර් එකක් තිබ්බොත් ඒ ඔෆර් එකට දාලා අන්කමෙතෙන් ටයිප් කරලා send කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ඒ ඔෆර් එක එනවා SIM එකටම. ඊළඟ ක්‍රමේ බලන්න කලින් ඔයා my dialog app එක install කරන්න නැත්නම් ඒක install කරගෙන ඉන්න. හරි. එහෙනම් app එක open කරගෙන මේ notification icon එක උඩ ඔබන්න.
දැන් ඔයාට පෙනේ මෙතන මොකක් හරි ෆ්‍රී ඩේටා ගන්න පුළුවන් විදියක් තියෙනවා. ෂුවර් කරන්න එපා. හැබැයි මම කලින් කිව්වා වගේ රැන්ඩම් තමයි මෙහෙම ෆ්‍රී ඩේටා ලැබෙනව තියෙන්නේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට තියෙන්නේ වෙලාවක් දීලා ඒ වෙලාව ඇතුළත මොකක් හරි කියන්නේ මේ ඇප් එකේ කරන්න තියෙන වගේ. ඒක නිකන් මෙන්න මේ වගේ. දැන් මේ මට ඇවිල්ලා තින්නේ 1GB ෆ්‍රී ඩේටා ගන්න ඕන නම් මේ වෙලාව ඇතුළත මේ කාඩ් ස්ක්‍රැච් කරන්නයි කියලා. අන්න ඒ වගේ. දැන් ඔයාට වෙන එකක් වෙන්නත් පුළුවන්. ඊළඟ ඔෆර් ටික බලන්න ඔයා wow app එකට යන්න ඕන. ගිහිල්ලා ඒකෙත් ඔයා උඩ තියෙන notification button එක click කරන්න. ඊට පස්සේ ඔයාට පෙන්නාව ඔයාගේ SIM එකට දාලා date offer ටික. ඉතින් ඔයාට මෙතන date offer නැත්තම් ඔය එතන ආයිත් back වෙලා ඔය slide වෙන bar තියෙන ඔය tabs අන්නේ tab එහාට මෙහාට කරලා බලන්න. එතනත් ඔයාට තියෙන්න පුළුවන් date offer. ඔන්න එහෙනම් සුවර් කරන්න බැරි ට්‍රික් එක ඉවරයි. දැන් අපි බලමු අන්තිම free data ගන්න ක්‍රමය. ඉතින් මේක නම් 100%ක්ම සුවර් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ SIM එක අනුව තමයි මේ එක සුවර් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාගේ පරණ SIM එකක් තියෙන කෙනෙක් නම් මේක ඔයාලට ගන්න පුළුවන්. ඔයා මුලින්ම ඩයල් පෑඩ් එකට ගිහින් මේ කෝඩ් එක ඩයල් කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ SIM එකේ තියෙන ස්ටාර් පොයින්ට් ගන්න බලා ගන්න පුළුවන්. ඔයාට පරණ SIM එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ස්ටාර් පොයින්ට් 100 පන්නලා දීවි. ඊට පස්සේ කරන්න ඕන ඔයා තියෙන ස්ටාර් පොයින්ට් ගන්න මතක තියාගෙන ඔයාට ගන්න පුළුවන් data package එක තෝරන එක. මේ මම පෙන්නන කෝඩ් ගහලත් පුළුවන්. නැත්නම් my dialog app එකනොත් පුළුවන්. ගොඩක් අඩු ගාණක් තියෙනම් මේ low balance code එකෙන් ගිහින් package එකක් select කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන ආයි back වෙලා 141 නම්බර් එකට normal call එකක් dial කරන එක. දැන් මේ මම දෙන කෝඩ් එක එකින් එක හිමිහිට type කරන්න. මොකද මේක මේ අඳුර ගන්නත් එපේ dial කරාට පස්සේ කෝඩ් එක. ඉතින් මේකේ මේ පළවෙනි ඉලක්කම ඔයා type කරන්න ඕනේ භාෂාව තෝරන තැන ඉඳලා. ඒ කියන්නේ ඔයාගේ භාෂාව සිංහල නම් ඒක ඉලක්කම තමයි ඒක. මම එහෙම කිව්වේ ඔයාට වෙන මොකක් හරි මැසේජ් එකක් දෙන්නත් පුළුවන් මේ dial pad එකෙන් dial කරාම. එහෙම මොකක් හරි වෙන මොකක් හරි දෙයක් කියවුවොත් එක ඉලක්කම ඔබන්න. ඊට පස්සේ කියවෙන එක නතරලා ආයිත් ඔයාව භාෂාව තෝරන තැනට යාවි. එහෙම ගියාට පස්සේ ඔයාලා මම දෙන කෝඩ් එක පිළිවෙලට ගහන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙතන මම ස්ටාර් පොයින්ට් බැලන්ස් කියලා තියෙන තැනට ඔයාලට පේනවදිනේ. අන්න එතෙන්ට ඔයාගේ ස්ටාර් පොයින්ට් එකේ තියෙන බැලන්ස් එකෙන් 100ක් අඩු කරලා දාන්න ඕන. ඒ කියන්නේ 140ක් තියෙනම් 100ක් අඩු කරලා 40 දාන්න. දාලා ආයිත් මේ කෝඩ් එකේ ඉතුරු ටික type කරන්න. ඊට පස්සේ ඔයාට ස්ටාර් පොයින්ට් එකෙන් මැසේජ් එකක් එනකන් ඉන්න ඕන. එහෙම මේ මැසේජ් එකක් එන්න කලින් කෝල් එක කට් කරන්න එපා. නැත්නම් ආයිත් ඔයාට කෝල් එක මුලින් ඉඳන් ගන්න වෙනවා. එහෙම කට් කරාට පස්සේ අර ඔයා කලින් සිලෙක්ට් කරගත්ත පැකේජ් එක තියෙන නම්බර් එක තියෙනනේ. ඒ නම්බර් එකට ගිහිල්ලා ඔයාගේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න දීන්නේ. අද වීඩියෝ එක ගොඩක් ගෙනාවේ මේ ට්‍රික්ස් දන්නේ නැති අයට මුල ඉඳලා බලා ගන්න පුළුවන් විදියට. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරලා මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. මට මොකක් හරි අමතකුණා නම් කමෙන්ට් එකකින් කියන්න අනිත් අයටත් දැනගන්න. එහෙනම් friends අද අපි වීඩියෝ එකකින් යනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.